2026 මාර්තු මාසයේදී දීමනා ලබා දුන් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන් සංඛ්‍යාව දළ වශයෙන් කොපමණද? 24,000ක්. මෙරට වත්මන් අධ්‍යාපන අමාත්‍ය ධූරය දරනුයේ කවුරුන්ද? හරණි අමිරසූරිය මහත්මිය. 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය මගින් අපේක්ෂිත මෙරට සමස්ත ආදායම කොපමණද? රුපියල් බිලියන 5,300ක්. මෙරට වත්මන් විදේශ කටයුතු අමාත්‍ය ධූරය දරනුයේ කවුරුන්ද? විජිත හේරත් මහතා. 2026 අයවැය මගින් වැට් ලියාපදිංචි කිරීමේ වාර්ෂික සීමාව කොපමණ දක්වා අඩු කර තිබේද? රුපියල් මිලියන 36 දක්වා. ඉරානයේ මේ වනට කටයුතු කරන මෙරට තානාපතිවරයා කවුද? මහාචාර්ය ෆසීහා අස්මි මහතා. මෙරට වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද? ගයන්ත කරුණාතිලක මහතා. ඊශ්‍රායලයේ මේ වන විට කටයුතු කරන මෙරට තානාපතිවරයා කවුද? එස්.කේ. චන්ද්‍රසිරි මහතා. මෙරට වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දරනුයේ කවුරුන්ද? ජගත් වික්‍රමරත්න මහතා. කේ.ඩී. ලාල්කාන්ත මහතා දරන අමාත්‍ය ධූරය කුමක්ද? කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ධූරය. වර්තමානයේ කටයුතු කරන්නේ මෙරට කීවෙනි විධායක ජනාධිපතිවරයාද? 9 වෙනි. මෙරට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කවුද? ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මහතා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් කවුද? රංග දසනායක මහතා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා කවුද? එස්. ආලෝක බණ්ඩාර මහතා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් අමාත්‍යවරයා කවුද? ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතා. 2026 අයවැය අනුව ණය සේවාකරණය ඇතුළු රජයේ සමස්ත ඇස්තමේන්තුගත වියදම කොපමණද? රුපියල් බිලියන 8,980ක්. TIN අංකය යන්නෙහි දිගු නම දක්වන්න. Taxpayer Identification Number. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා 2026 මාර්තු මාස මෙරටදී නිරීක්ෂණය කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිය කුමක්ද? කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය. දකුණු ආසියාවේ ප්‍රථම වරට ස්ථාපිත 4D Angio CT ඒකකය පිහිටා ඇත්තේ කොහේද? ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ. 2026 දී මෙරට තරුණ සංවර්ධනය උදෙසා සහාය වීමට එකඟ වී ඇති යුරෝපීය රට කුමක්ද? ස්විට්සර්ලන්තය. ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමානයේ කටයුතු කරන්නේ කීවෙනි ජනාධිපතිවරයාද? 47 වන. 2026 මාර්තු මාස ඇමරිකානු රජය ප්‍රකාශයට පත් කළ නව සයිබර් උපාය මාර්ගය කුමක්ද? ඇමරිකා ෆස්ට් ඉන් සයිබර් ස්පේස්. 2025 දී තායිලන්තය දේශ සීමා ගැටුමක් ඇති කරගත් රට කුමක්ද? කාම්බෝජිය. 2026 G20 සමුළුවේ සත්කාරක රට කුමක්ද? ඇමරිකා එක්සත් ජනපදය.
නේටෝ සංවිධානයේ වත්මන් මහලේකම් කවුද? මාක් රූට්. වත්මන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා කවුද? කේ ස්ටාමර්. ස්පාඤ්ඤය හා මොරොක්කෝව අතර පිහිටා ඇති සමුද්‍ර සංධිය කුමක්ද? ජිබ්‍රෝල්ටර් සමුද්‍ර සංධිය. වත්මන් ඉන්දීය විදේශ කටයුතු ඇමති කවුද? ආචාර්ය එස් ජයශංකර්. එක්සත් ජාතීන්ගේ දිනය කවදාද? ඔක්තෝබර් 24. 2026 FIFA පාපන්දු ලෝක කුසලානේ සත්කාරක රටවල් මොනවාද? ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව. 2026 පෙබරවාරි පැවති ක්‍රිකට් 2020 ලෝක කුසලානේ සත්කාරක රටවල් මොනවාද? ඉන්දියාව හා ශ්‍රී ලංකාව. ඉරානයේ ජාතික ක්‍රීඩාව කුමක්ද? කොෂ්ටි නමින් හැඳින්වෙන මල්ලෝප ක්‍රීඩාව. 2026 IPL වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා කවුද? කැමරන් ග්‍රීන්. 2028 ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිත කොහේද? ලොස් ඇන්ජලිස් නුවර. මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කවුද? ජෙමි සිඩන්ස්. ලෝක ජල දිනය කවදාද? මාර්තු 22. ලෝ ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය පාලනය සඳහා නීති සම්මත කළේ කවුද? යුරෝපා සංගමය. මෙරට වත්මන් නීතිපති කවුද? නීතිඥ පාරින්දර රණසිංහ. මෙරට ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ආධාර කරන රට කුමක්ද? ඉන්දියාව. ලෝක පරිසර දිනය කවදාද? ජූනි 5.